උතුම් බුදුබණ සිත දරා තොටින් සැනසෙමු දිවිතුරා. අම්බලට්ටිකා රාහුලෝවාද සූත්‍රයේදී හිතා කුඩා රාහුල මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාහුලයනි කණ්ණාඩියක් තියෙන තැනකින්, ඒ කියන්නේ කැඩපතක් තියෙන තැනකින් කණ්ණාඩිය දිහා බලාගෙන Tamanගේ අඩුපාඩු හදා ගන්නවා වගේ ධර්මයෙන් බලලා Tamanගේ අඩුපාඩු හදා ගන්න කියලයි. ධර්මයේ කැඩපතක් විදියට පාවිච්චි කරන්න කියලයි. ඒතකොට ධර්මයේ කැඩපතක් විදියට පාවිච්චි කරනකොට පින්වත්නි තමන් කරන කියන දේවල් පිළිබඳ වගකීම වඩා හොඳින් තමන්ට ගන්න පුළුවන්. තමන් කරන කියන දේවල් පිළිබඳ අදහස තමන්ට බාර ගන්න පුළුවන්. කාටවත් පවරන්නේ නැතුව තමන්ට බාර ගන්න පුළුවන්. හේතුව තමයි ධර්මයේ තුල තමයි ඔහු ජීවත් වෙන්නේ. ධර්මයේ තුලින් තමයි රැකවරණය හදාගෙන තියෙන්නේ. ධර්මයේ තුල තමයි සුරක්ෂිත වෙන්නේ. ඒ කාරණා නිසා ඔහුට වඩා හොඳින් ඔහුගේ ජීවිතය ගෙවලා දාන්න පුළුවන්. උතුම් බුදුබණ සිත දරා තොටින් සැනසෙමු දිවිතුරා.